අද නොවැම්බර් මාසේ 18 වෙනි අඟහරුවාදා. ඉතින් මේ ගොඩක් කාලයකට පස්සේ හරියටම කිව්වොත් මාස එකහමාරකට විතර පස්සේ තමයි අද මම මේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. පහුගිය මාස එකහමාර පුරාවටම මට එක වැඩ කටයුතු යෙදිලා තුනේ. ඒ වැඩ හින්දා තව මම සති 3ක් විතර අසනීප වෙලා හිටියා. වෛරස් උණ හැදිලා. ඇත්තටම මේක නම් පුදුම අමාරු වුණා මේ පාර. 3 ගමනක් බෙහෙත් අරගෙනත් හොඳ වුණේ නැහැ. ඉතින් හරිම අමාරුවෙන් තමයි ඒ දවස්වල හිටියේ. තවමත් මේ හොඳ වුණත් ඔළුව කැක්කුම එහෙම සැරින් සැරේට තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මට ඇත්තටම වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණේ. ඉතින් අද ඉඳලා මට පුළුවන් හැම වෙලාවකම ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝස් මම අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක වෙනද වගේම ආදරෙන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලගේ පැතිවලට වැස්ස එහෙම කොහොමද? අපේ පැත්තට නම් මදි නොකියන්න මහ වැහි ඇදගෙන වැටෙනවා. මිදුලට බහින්නවත් හිතෙන්නේ නැති තරමට මහ වැසි තමයි මේ දවස්වල අපිට නම් වහින්නේ. අපේ ගෙදර මිදුල නම් මේ දවස්වල ගන්න જાතියක් නැහැ. පහුගිය කාලේ ලෙඩ වෙලා හිටපු නිසායි මේ මහ වැස්ස නිසායි මට මොනවත් වැඩ කරගන්න බැරි වුණානේ. ඉතින් අර අපි අල්ලලා තියෙන තනකොළයක දැන් හොඳටම වැවිලා. ඒ වගේම තමයි මල් ගස් අතර වල් පැල වැවිලා. ගස් කප්පාදු කරන්න විදියක් නැහැ. පොහොර දාන්න විදියක් නැහැ. ඒ වගේම තමයි සමහර ගස් වැස්සට බිමටම සමතලා වෙලා ගිහිල්ලා මල් අතු පිටින්ම. හැබැයි ඉතින් මෙන්න මේ වගේ සමහර ගස්වලට නම් වැස්ස නිසා වසන්තයත් ඇවිල්ලා. බලන්නකෝ මේ මල්වල ලස්සන. මේ මල්වලට ඔයාලගේ පැත්තේ මොනවද කියන්නේ? අපේ පැත්තේ නම් කියන්නේ වෙසක් මල් කියලා. ඒත් සමහර ප්ලාන්ට් නර්සරි වල මේවට කියන්නේ රැංගූන් ක්‍රීපර්ස් කියලා. මේක වැලක් විදියට තමයි යන්නේ. ඉතින් අවුරුද්දේ ගොඩක් කාලයක් පුරාවටම මේ විදියට ලස්සනට මල් පිපිලා තියෙනවා. මෙන්න මේ මලත් ගොඩාක් ලස්සන මලක්. මේකෙත් නම දන්නේ නැහැ. මෙන්න මේ වගේ ලස්සන රෝස පාට මල් හැදෙනවා. කොලේ නිකන් කුරුඳු කොලයක් වගේ. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර තියෙන මානෙල් පැලේ පිපුණු මලක්. දැන් මේකටත් පෝර ටිකක් දාන්න කාලේ ඇවිල්ලා මල් ටිකක් දැන් ලොකුවට හැදෙනවා මදි. මගේ දවල් කඩුපුල් මල් කුමාරියෝ ටික මහ වැස්සේ වුණත් ලස්සනට මල් පිපිලා තියෙනවා. බලන්නකෝ ඒකේ අපූර්ව. මේ තියෙන්නේ වැස්සෙන් බේරගන්න බැරි ගොඩක් කෙටි කාලීන මල් වර්ගයක් වෙන පිටෝනියා. මේ පිටෝනියා වැස්සට අහු වුණොත් නම් ඉතින් ඉවරෙටම ඉවරයි තමයි. ඒ වගේම තමයි අපිත් වැඩි වතුර දාන්න හොඳ නැහැ. මම නම් ස්ප්‍රේ කෑන් එකකින් වතුර ටිකක් ස්ප්‍රේ කරනවා විතරයි. වතුර වැඩි වුණොත් මුල් කුණු වෙලා ඉක්මනටම මැරිලා යන්න බලනවා. ඔයාලට කියන්න ඇත්තටම මේ මල දකින්නකොට මගේ හිතට දැනෙන දුක නම් කියලා නිම කරගන්න බෑ. මේ මල පිපිලා දෙවෙනි දවසේ තමයි ඔය තියෙන්නේ. අපේ පුතා සෙල්ලම් කරලා යාගේ අතින් මේ මල ඉරිලා ගිහිල්ලා. ඉතින් මොනවා කරන්නද? දුකයි තමයි. මේත් ඒ වගේම සිද්ධියක්. මගේ කැන්ඩියන් ඩාන්ස් පඳුරු වල පිපුණු තිබුණු මල් කිනිති දෙකක් විතර මේ විදියට පුතා කඩලා දාලා තිබුණා. මට ඇත්තටම මේක දැක්කහම ගොඩක් තරහා ගියා. ඉතින් යාට කතා කරලා පුතේ අයියා මේ මල් කැඩුවේ කියලා ඇහුවාම එයා මට දීපු උත්තරේ තමයි යාගේ පූසට දෙන්නලු. මේ මල් කැඩුවේ මේ මල් ලස්සන නිසා යාගේ පූසට දෙන්න හිතුණලු. ඉතින් ඒ කතාව ඇහුවාම ඇත්තටම මගේ හිතේ තිබුණු තරහ නිවිලා ගියා. ඇත්තටම මට හිතුනේ මේ පුංචි ළමයිගේ හිත කොයිතරම්නම් අහිංසකයිද කොයිතරම්නම් ලස්සනයිද කියලායි. ඉතින් මේ ඉන්නේ චණ්ඩිය තමයි. එයාගේ ඉතින් දවසේම තියෙන රාජකාරිය පූස හුරතල් කරන එකයි. මෙන්න මේ වගේ වයර් කෑලි යමුනලා එක එක ඉලෙක්ට්‍රික් බඩු හදන එකයි. ඉතින් මේ තියෙන්නේ එයා හදපු මෝටර් බෝට්ටුවක්. ඇත්තටම මේ බෝට්ටුව අර මේ වතුරේ යනවා. මේක හදලා තියෙන්නේ යටට සබම් පෙට්ටි පියනකට ස්පොන්ජ් එකක් දාලා ওই කාඩ්බෝඩ් එකකින් බෝට්ටුවේ හැඩයකට කපලා බලන්නකො. ඉතින් ස්විච් එකක් දාලා බැටරි එකට ඒක සම්බන්ධ කරලා පිටිපස්සට ෆෑන් එකක් දාලා ඇත්තටම මේක කැරකෙවෙනවා. ඉතින් මේව තමයි ඉතින් යාට තියෙන විනෝදාංශ. එයා මට කිව්වා මේ වීඩියෝ එකත් මේ වීඩියෝ ක්ලිප් එකත් අම්මගේ YouTube channel එකට දාන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාගේ මෝටර් බෝට්ටුව හොඳයිද කියලා.
දැන් මේ මම යන්නේ ගෙදර යෝගට් හදන්න. දැන් ටික කාලෙක ඉඳන් මම මෙහෙම ගෙදර යෝගට් හදන්න පුරුදු වෙලා තියෙනවා. කඩෙන් ගේනවා ඇත්තටම අඩුයි, ගේන්නේ නැත්තේත් නැහැ. ඒත් පුළුවන් වෙලාවට මම මේ විදියට හදා ගන්නවා. ගොඩක් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යටතේ අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන්. මූලිකවම අවශ්‍ය වෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකක්, සීනි ටිකක්, ඒ වගේම අර මුහුම් දාන්න ඕනනේ යෝගට් එක සෙට් වෙන්න. ඒකට කඩේ තියෙන යෝගට් එකක්. ওই ටික තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ. මං ගොඩක් ලිපිවල දැකලා තියෙනවා යෝගට් කල් තියා ගන්න ගොඩක් කෙමිකල්ස් වර්ග, එක වර්ගයේ කෙමිකල්ස් වර්ග ඇඩ් කරනවා. ඒවා අපේ ශරීරයට හොඳ නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත තමයි. කිරි කියන්නේ තාමත් ඉක්මනින් නරක වෙන ආහාරයක්. ඉතින් යෝගට් එකක්, කඩේ තියෙන යෝගට් එකක් අපි අරන් බැලුවොත් අපිට පේනවා මැනුෆැක්චරින් ඩේට් එකයි එක්ස්පයරි ඩේට් එකයි අතර මාසයක් හෝ මාසයකට අධික කාලයක් තියෙනවා. ඉතින් එහෙම තියාගන්න නම් කෙමිකල්ස් ඇඩ් කරන්නම ඕනේ. ඉතින් ඒ කෙමිකල්ස් අපේ ශරීරයට හොඳ නැහැ. ඉතින් පුංචි ළමයි වගේ අයට ඇත්තටම මේ කඩේ තියෙන යෝගට් නොදී මේ වගේ ගෙදර පිරිසිදුවට හදලා දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ යෝගට් හදන වෙලාවේදී අපේ ගෙදර ගෑස් එක ඉවර වෙලායි තියුනේ. ඒ නිසා මම මේ කිරි එක රත් කරේ නැහැ. මට රත් කරන්න විදියක් තිබුණේ නැහැ. ඔයාලා ඉතින් හදනකොට පොඩ්ඩක් රත් කරලා ගන්නවා නම් හොඳයි. එලකිරි වගේ නම් අනිවාර්යෙන් රත් කරන්න ඕනේ. ඉතින් මේක ෆ්‍රෙෂ් මිල්ක් එකක් නිසා මට හිතුණා දැන් රත් කරන්න විදියකුත් නැති නිසා මෙහෙමම හදලා බලනවා කියලා. දැන් මේ වෙද්දි මම හදලා ඉවරයිනේ. ඇත්තටම මට එහෙම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට තිබුණා. ඉතින් මේ යෝගට් වලට ඇඩ් කරන සීනි ප්‍රමාණය ගැන කිව්වොත් ඔයා සීනි රසට කියන්නේ පැණි රසට ගොඩක් කැමති කෙනෙක් නම් සීනි ග්‍රෑම් 75ක් විතර මේකට ඇඩ් කරන්න පුළුවන්. මම ඇත්තටම සීනි ග්‍රෑම් 100ක් මැනලා ගත්තා. ඒත් මම මේකට අර අතේ මිම්මට සීනි ග්‍රෑම් 75ක් විතර වගේ තමයි එකතු කරේ. එකතු කරලා හොඳින් දිය කරගත්තා. ඊට පස්සේ අර මුහුම් වලට ගත්ත අපි කඩෙන් ගෙන අපි යෝගට් එක ඇඩ් කරනවානේ. ඒකත් වෙනම භාජනයකට දාලා හොඳින් කැට නැති වෙන්න පොඩි කරලා මේ කිරියකට දාලා හොඳින් කහලම් කරගත්තා. ඊට පස්සේ ලුණු චූටි ප්‍රමාණයක්, ඒ කියන්නේ ලුණු පිංචක් කියන්නේ අන්න ඒ වගේ ප්‍රමාණයක් දාලා හොඳින් කවලම් කරගත්තා. ඊට පස්සේ දැන් මම මේ වැනිලා ටිකක්, වැනිලා බිංදු 2-3ක් මේ යෝගට් එකට යෝගට් මිශ්‍රණයට එකතු කරන්න තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන අර ඔයාලා දැකලා තියෙනවනේ කඩේ තියෙන යෝගට් වල නිකන් ලා කහ පාටක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇත්තටම අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතරක් දාන්න. ඉතින් මම එග් යෙලෝ කියන කලරින් එකෙන් බිංදුවකුත් අර ලස්සන පාටක් එන්න ඕන නිසා බිංදුවකුත් එග් යෙලෝ මේකට එකතු කරගත්තා. ඊට පස්සේ හොඳින් කවලම් කරලා දැන් මේක මම මල්ටි කුකර් එකේ තියන්න යන්නේ. ඉතින් අද මම යෝගට් හදුවේ ජෙලටින් නැතුව. ජෙලටින් නැතුවත් යෝගට් හදන්න පුළුවන්, ජෙලටින් නැතුවත් හදන්න පුළුවන්. අද මම මේ හදුවේ ජෙලටින් නැතුව. ජෙලටින් වලින් වෙන්නේ අර හොඳට සෙට් වෙලා තියෙනවා. අර හෙල්ලෙන ගතිය එහෙම නැහැ. අර ලස්සනට යෝගට් එක තියෙන්නේ ජෙලටින් ඇඩ් කරපු නිසා. ඉතින් මට අද හිතුණා මේ ජෙලටින් නැතුව මේක හදලා බලන්න ඕන කියලා. ඒ නිසා තමයි මම මෙහෙම අද ජෙලටින් නැතුව යෝගට් හැදුවේ. දැන් මම මේක කිරි මිශ්‍රණය හදලා ඉවරයි. දැන් මම මේක යෝගට් එක හදාගන්න යන්නේ මල්ටි කුකර් එකේ. ඉතින් මේකට දාන්න පුළුවන් මේ වගේ පොඩි භාජනයක්. ඉතින් මන් ළඟ තිබුණේ මේ වගේ බෝල් එකක්, උස භාජනයක් තිබුණේ නැහැ. ඒක නිසා මේ වගේ පොඩි බෝල් දෙකකට එක මිශ්‍රණයක් යටින් තියලා ඊට පස්සේ අර ස්ටීමර් එකේ කොටස තියලා අනිත් භාජනේ උඩින් තියාගත්තා. එතකොට යෝගට් මිශ්‍රණ දෙකක් මම මේ විදිහට තියාගෙන එකවර මල්ටි කුකර් එකෙන් හදාගන්න තමයි දැන් මේ යන්නේ. මල්ටි කුකර් එකෙන් යෝගට් හදාගන්න හරිම ලේසියි. ඉතින් මගේ ළඟ තියෙන මෙන්න මේ මල්ටි කුකර් එක සුගා කියන බ්‍රෑන්ඩ් එකේ මල්ටි කුකර් එකක්. මම මේක ගත්තේ දිනපාලෙකින්. මේ ජාතිය මල්ටි කුකර් වල විතරක් නෙමෙයි ඕනම මල්ටි කුකර් එකක යෝගට් කියන ඔප්ෂන් එක තියෙනවා. ඔයාලට පහසුවෙන්ම යෝගට් හදාගන්න පුළුවන්. ඉතින් යෝගට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම යෝගට් හැදෙන්න ගතවන කාලය ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. මම පෙන්නන්නම් ඔයාලට. මෙතන දැන් මම සිලෙක්ට් කරන්න ඕනේ යෝගට් කියන එක. එතකොට මෙතන තියෙන ඩිස්ප්ලේ එකේ පෙන්නනවා කොච්චර කාලයක් ගත වෙනවද කියලා.
දැක්කද යෝගට් හැදෙන්න මගේ මේ මල්ටි කුකර් එකේ පැය 6ක කාලයක් ගත වෙනවා. මම හිතනවා අනිත් මල්ටි කුකර්ස් වලත් මේ සේම් ටයිම් කියලා. ඉතින් මේ පැය 6 තිබිලා අපි එළියට අරගෙන යෝගට් මිශ්‍රණය එතකොට අර සෙට් වෙලා වගේ තියෙන්නේ. ඒක හොලවන්නේ නැතුව ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන. ෆ්‍රිජ් එකේ දාලා එළියට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම මේකට ජෙලටින් දාලා නෙමෙයි හැදුවේ. ඒ නිසා තමයි ඔය පොඩ්ඩක් හෙලවෙන ගතිය තියෙන්නේ. ජෙලටින් දැම්මා නම් මේක පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ විදියට හදලා පුංචි පැටවු එක ගෙදරදීම රස බලන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් මම අතර වෙන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.